සමිරස මොකක්ද මේ රිවර්ස් රිවිෂන් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් රිවිෂන් පන්තියක් කරන්නේ මුල ඉඳලා අගට. අපි මේකෙදි කරන්නේ අග ඉඳලා මුලට. සිලබස් එකේ ලකුණු වලින් 70%ක්ම තියෙන්නේ මේ අග පාඩම් වල. ඇත්තටම මේක කා සඳහාද කරන්නේ? මේ පාර විභාගය ලියලා නැවත විභාගය ලියන්න අපේක්ෂාවෙන් ඉන්න සිසුන්ට. ඒ අයට විතරද? නෑ. පළමු පාර විභාගය ලියන ළමයිටත් සහභාගී වෙන්න පුළුවන්. එතකොට මේ වැඩේ වෙන්නේ කොහොමද? මේ වැඩේ වෙන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින්. සතියේ දවස් දෙකක් පන්ති කරනවා. දවස් දෙකම රාත්‍රී පන්ති කරන්නේ. වැඩේ පටන් ගන්නේ ධාරා විද්‍යුතයයි ඉලෙක්ට්‍රොනික්ස් වලින්. මොකද මේ පාඩම් දෙක ළමයිගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න හොඳ පාඩම් දෙකක්. මේක සම්පූර්ණ කරන්න කොච්චර කාලයක් යනවද? අපි මේ වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ අප්‍රේල් වෙනකොට වැඩේ ඉවර කරන්න. ඊට පස්සේ ළමයිව පේපර්ස් වලට වාඩි කරනවා. සිලබස් එකම කවර් වෙනවද? සම්පූර්ණ සිලබස් එකම කවර් වෙනවා. මේ හැම දෙයක්ම දෙසැම්බර් 5 වෙනිදා ඔයගලන්ට දැනගන්න පුළුවන්. එතකොට පේපර්ස් කරන්නේ කොහොමද? රිවිෂන් එකත් එක්කම ෆුල් පේපර්ස් පටන් ගන්නවා. නිබන්ධන ටික ගන්නේ කොහොමද? නිබන්ධන සහ ෆුල් පේපර් සෙට් එකම නොමිලේම ගෙදරට ලැබෙන්න සලස්සනවා. එහෙනම් ඉක්මනට පටන් ගන්න වෙයි. දෙසැම්බර් 5 වැඩේ පටන් ගන්නවා. එදාට සම්පූර්ණයෙන්ම වැඩේ වෙන්නේ කොහොමද කියලා විස්තර කරනවා. මේ දවස්වල රෙජිස්ටර් වීම පටන්ගෙන තියෙන්නේ. මේ පහළ තියෙන නම්බරයට WhatsApp පණිවිඩයක් එවලා ඔයගලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. Reverse revision. විෂය නිර්දේශය අගසිත මුලට thinking physics. සිංහ කේශාරාවය සයිබර් අවකාශයට සමීර සිංහපුර